මේ මොන්ස්ටර්ගේ හાર્ට් එක 7 ලීටර් V8 HMI එන්ජින් එකකින් බලගන්නලා තියෙනවා වගේම මේකට 425 horse power කනෙක්ට් වෙලා තියෙනවා. මේක manual transmission rear wheel drive car එකක්. ඇත්තම කිව්වොත් මේකේ කිසිම transaction control එකක් නැහැ. just engine and driver විතරමයි. මේකේ speed එක ගැන කතා කරොත් 1917 වල තිබ්බ top speed car එකක් කියලා කියන්න පුළුවන්. මොකද 5.2 second 60 mph speed එකක් ගන්න පුළුවන් වගේම මේකේ top speed එක 240 kmh ස්පීඩ් එකකින් මේක ඩිසයින් වෙලා තියෙනවා. මේ කාර් එක මොන්ස්ටර් කෙනෙක් කියන්න හේතුව තමයි මේ කාර් එකේ performance තීරණය වෙන්නේ ඩ්‍රයිවර් සහ ඩ්‍රයිවර්ගේ ස්කිල් එක මත විතරමයි. ඩ්‍රයිවර්ට පුළුවන් නම් කාර් එක හරියට කන්ට්‍රෝල් කරන්න මේ කාර් එක මොන්ස්ටර් කෙනෙක් වගේ පදින්න පුළුවන්. හැබැයි අන්ස්කිල් ඩ්‍රයිවර් කෙනෙක් නම් ඉන්නේ මරණ වරන්තුව අතේ තියාගෙන තමයි මේ කාර් එක ඩ්‍රයිව් කරන්න වෙන්නේ. මෙන්න මේ මොන්ස්ටර්ගේ හුඩ් එකෙන් එළිය තියෙන සුපර් චාර්ජ් එක කියන්නේ නිකන් ෂෝ ඕෆ් එකක් විතරක්ම නෙවෙයි. පවර් සිම්බල් එකක්. මොකද මේ මොන්ස්ටර් බ්‍රීත් කරන්නේ මෙන්න මේ සුපර් චාර්ජ් එකෙන්. ඒ කියන්නේ මේකේ එන්ජින් එක බ්‍රීත් කරන්නේ මෙන්න මේ සුපර් චාර්ජ් එකේ. 1917 වල කලලි දකින්න මෙන්න මේ මොන්ස්ටර්ගේ හුඩ් එකෙන් එළියට සුපර් චාර්ජ් එක අරන් තියෙන්නේ টොප් ස්පීඩ් එක 240 kmph කරන්න අවශ්‍යම නිසා. මේක තමයි ඇමරිකන් මසල් කාර් කල්චර් එකේ හුඩ් එකෙන් එළියට සුපර් චාර්ජ් එක ආපු පළවෙනි කාර් මොඩල් එක. Dodge Charger RT කියන මෙන්න මේ මොන්ස්ටර්ව ඩොමිනික් ටොරේටෝට නම් නිකම් මොන්ස්ටර් කෙනෙක් නෙවෙයි. මෙයා ඩොමිනික් ටොරේටෝගේ ෆැමිලි මෙමරි එක. එහෙම නැත්නම් ෆැමිලි සිම්බල් එක කියලාත් අපිට කියන්න පුළුවන්. ඒ වගේම මේක ලෙගසියක්. ඒ වගේම මේක ඩ්‍රයිව් කරන එක නිකන් රේස් එකක් නෙවෙයි. මේක ඉමෝෂන් එකක් කියලා අපිට කියන්න පුළුවන්. Fast and Furious 1 මූවි එකෙන් hot wheel culture එකට ආපු තවත් කාර් එකක් තමයි Brian O'Connor ඩ්‍රයිව් කරන GT3 RS Inspire කියන කාර් එක. මේක නම් manual transmission තියෙන truck focused 520 HP horsepower එකක් තියෙන කාර් එකක්. The Fast and Furious 1 movie එකේ Dominic Toretto represent කරපු muscle කාර් එක compare වෙන්නේ මෙන්න මේ GT3 RS කියන modern කාර් එකත් එක්ක. ඒ කියන්නේ ඔයාටම හිතා ගන්න පුළුවන් නැති මේ මොන්ස්ටර්ගේ තරම කොච්චරද කියලා. මේක 1917 වල ප්‍රොඩක්ට් එකක් වුණාට ඔයා හිතන්න මොඩර්න් කාර් එකත් එක්ක කම්පෙයාර් කරන්න තරම් මේ කාර් එක කොච්චර ලස්සන ක්ලාසික් ඇමරිකන් මසල් කාර් කල්චර් එකක් නිර්මාණය කරලා තියෙනවද කියලා. මේ කාර් එක නිකන් කාර් එකක් නොවන හින්දා තමයි Fast and Furious 1 movie එකේ අන්තිම ක්වාටර් එකේ තියෙන ෆයිනල් රේස් එකේ GT3 RS Inspire වගේ මොඩර්න් කාර් එකත් එක්ක කම්පෙයාර් වෙන්න ලොකුම හේතුව තමයි මේක. ඔයා හිතන්න එතකොට මේ වගේ මොන්ස්ටර් කෙනෙක්ගේ hot wheel model එකක් තමන්ගේ කලෙක්ෂන් එකේ තියාගෙන ඉන්න කෙනෙක්ට කොච්චර ආඩම්බරයක් වගේම වැලියු එකක් තියනවද කියලා. hot wheel වලට biggest fan base එකක් තියෙන USA, Japan, UK, Brazil වගේ countries වල collectorsලා මෙන්න මේ කාර් එකට මාරම වැලියු එකක් දීලා තියෙනවා. මේකට හේතුව තමයි hot wheel ආයතනය විසින් මේ old cars වලට hot wheel model නැවත නිර්මාණය කිරීම සිදු නොකරන එක. ඔයා ගාවත් hot wheel එකක් තියෙනවද? නැත්නම් ඔයත් මේ hot wheel culture එකට අලුතෙන් එකතු වෙන්න කැමතිද? ඇත්තටම hot wheel එකේ තියෙන value එක ඔයා දැනගන්න කැමතිද? එහෙනම් follow කරලා තියාගන්න. hot wheel ගැන තවත් රස කතා දැනගන්න.